Yo, what's up gang? ඔන්න ඉතින් සුසිම කෝණයකට සෙට් වෙච්ච ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. So ඉතින් today අපි කරන්න යන්නේ Minecraft gameplay එකක්. ඉතින් ටිකටම වීඩියෝ එක කරන්න ගන්න සෙට් වෙලා ඉන්න. Here we go. So ඉතින් first video එක කොහොම වේද දන්නේ නැහැ. අපි බලමු අපිට මේ world එකේ survive වෙන්න පුළුවන්ද කියලා. Okay. ෆස්ට් ටයිම් ෆස්ට් ගහක් කඩා ගන්නත් ඕන. හරි ඉතින් අපි මේ විදියට ටාස්ක් ලිස්ට් එකක් හදාගමු. අපි ඉස්සෙල්ලම කරන්න ඕන ගහක් කඩා ගන්න එක. හරි ඒක තමයි රැන්ඩම් දේ Minecraft එකේ තියෙන. හරි ඉතින් අපි ටාස්ක් ටික පිළිවෙලට හදාගමු. මුලින්ම අපි ගහක් කඩා ගන්න ඕන. ඊට පස්සේ අපි විලේජ් එකක් හොයාගන්න ඕන. ඉස්සෙල්ලම අපිට දවස් වෙන්න ඇඳකුයි wood වලින් අපි weapons ටික අපේ ඊට පස්සේ weapons ටික හදාගත්තට පස්සේ අපි යමු village එකක් හොයන්න. village එකක් හොයාගත්තට පස්සේ අපි අතන settle down වෙමු. ඔන්න ඔය ටික තමයි අද මම වීඩියෝ එකේ කරන්න යන්නේ. පට ගාලා අපි ටික කරගෙන යමු. ඕකේ. අපි නාමච්චර තුලින් අපුඩලා තියෙනවා. ඒ අපි කඩාගමු. ඕ මරු world creation එක. හරි අපි බලමු අපිට village එකක් හොයාගන්න පුළුවන් වෙයිද කියලා. මම මුලින්ම ගිහලා බලන්නම් මං ආප් පැත්තටම ආයේ. එතනින් තමයි මං ස්පෝන් උනේ හරියටම. එනිසා මං ඒ පැත්තට ගිහින් බලන්න. ඉතින් පළවෙනි වීඩියෝ එක පොඩි අඩුපාඩු ඇති. ඒත් අපි හදාගමු. පළවෙනි අඩුපාඩු කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඕකේ. අපි ගහ කඩාගෙන යමු. හරි අපි දැන් ඉස්සෙල්ලම කරගන්න ඕන crafting table එකක් ගහගෙන axe කුයි ටික හදාගමු අපි සේරම. ඕකේ. crafting table එකක් ගහගමු. මේ අතරම යෝ මට මේ inventory හදන එක මාගේ එපා වෙන වැඩක් අප්පා. plank එකක් හදාගන්නත් ඕන. හරි plank එකක් හදාගත්තා. හරි අපිට දැන් crafting table එකක් හදාගන්න පුළුවන්. මම මේ විදිහට crafting table එක හදාගත්තා. ඒක මම මෙතන place කරගන්න. place කරගෙන stick ටිකකුත් හදාගන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම plank එකක් හදාගෙන යමු guys. I think මෙතන planks ගන්න පුළුවන් වෙයි. 20ක් ගන්න පුළුවන්. මම බඩ ගාලා stick කටකුත් හදාගන්න. හරි stick කටකුත් හදාගත්තා. දැන් අපි යමු axe එකේ වැඩේට. හරි axe එකත් හදාගමු. axe එකකුත් හදාගත්තා. අපිට දවස් survive වෙන්න sword එකකුත් හදාගමු. හරි ඉතින් මේවා තමයි අපිට ඕන බේසික් ටික. අපි පට ගාලා මේ කඩාගමු. ඊට පස්සේ අපි යමු village එක. අදත් පොඩ්ඩක් රෑ වේගෙන එන්නේ. මට ඉස්සෙල්ලාම හිතනවා guys අදක් ගහගත්තා හොඳයි කියලා. හරි ඉතින් අපි අදක් ගහගෙන යමු. හරි. එක මේකක් කමුණා. මේ යන ගමන් අපි කැමරේ උඩ යමු. looks නෑ. අර ඇඳක් හදාගන්න පුළුවන් නේද? අර සිරාවට ඇඳ කොහොමද හදාගන්නේ කියලා. ඕකේ. my mistake. ඉස්සෙල්ලාම crafting table එක ගහගෙන යමුකෝ. crafting table එකෙන් හදාගන්න. ඕකේ. එඩ් එක හදාගත්තා. මම මේක හදාගන්න. අද රෑ වීගෙන ඉන්නේ. පට දාලා මේකෙන් අඳදාගෙන අද නිදාගමු. මේ විදිහට තවත් දවසක් ගත වී යනවා. අපි ඊළඟ දවසෙන් සෙට් වෙමු. ඕකේ. ඊළඟ දවසත් උදා වුණා මේ විදිහට. දැනගන්න. ඊට පස්සේ අපි යමු village එකක් හොයාගෙන. ඔය මගේ හංග බයික පට්ටම පට්ට විදිහට බහැලා තින්නේ. මම කට ගාලා මේ මටන් ටික කාලා ඉන්නා. මට මේකේ වෙරළක් පේනවා. වෙරළ හරියට ට්‍රේනින් ගියොත් මම හිතාගන්න
village එකක් හොයාගන්න පුළුවන් වෙයි. හරි ඉතින් අපි පට ගාලා village එකක් හොයාගෙන යමු. village එකක් තිබ්බොත් තමයි හොඳ. තනියම survive වෙනවට වඩා. Okay මම ඔයගොල්ලෝ යන්න. මගේ ලක් එක මං හිතන්නේ guys. මට village එකක් හම්බුණා. ඇත්තම කතාව මං ගොඩක් වෙලා මේ හරි හොය හිටියේ. කොහොම හරි finally village එකක් හම්බුණා. අපි village එකට යමු. ඊට පස්සේ අපි හොඳ place එකක් හොයාගමු settle down වෙන්න. Okay. ලස්සන village එකක් වගේ friends. මම ඉස්සරහ වීඩියෝ වලදී බලාපොරොත්තු වෙනවා මල්ටිප්ලේයර් ගහන්න. අපිට තව එක්කෙනෙක් ඉන්නවා අපිත් එක ටීම් අප් වෙන්න. සර්ප්‍රයිසස් ගොඩක් තියෙනවා ඉස්සරහට. ඒවටත් ඔයාලා රෙඩි වෙලා ඉන්න. ඕකේ. අපි මම හිතන්නේ මෙතන මේ ප්ලේස් එක හොඳයි අපිට සර්වයිව් වෙන්න. ඕකේ. මම මෙතන ක්‍රාෆ්ටින් ටේබල් එක ගහන්න මෙතනින්. හරි. බෙඩ් එකක් ගහන්න මම මෙතනින්. ඕකේ. සුපිරියර් බෙඩ් එක ප්ලේස් වුණා. එන්න. හරි. මෙතනින් මම මේ විදිහට මේක ප්ලේස් කරගන්න. respawn point set කරගත්තා. මගේ chat එක පෙන්නන්නේ නැහැ. ඒකත් හදා ගන්න ඕන. ඕකේ. දැන් අපි මොනවද කරන්න ඕන? අපි හිතුවලට ඉම්මන්ට අපේ ටාස්ක් ටික කම්ප්ලීට් කරගත්තා. so අපි ඉතුරු ටිකටත් යමු. මම ඊළඟට බලාපොරොත්තු වෙනවා බ්ලොක්ස් ටිකක් හදාගෙන ඉන්න. පටගාලා අපි බ්ලොක්ස් ටිකක් හදාගෙන ඉමු. බ්ලොක්ස් කිව්වේ dirt blocks ටිකක්. village එක නම් චුට්ටක් අමුතුයි වගේ මටත් ඒක තේරුණා. අයන් ගලන් කෙනෙක් එහෙමත් හොයාගන්න නැහැ. අර village එක පැත්තට ගිහලා බලන්න. මට හිතෙනවා guys මම සර්වර් වෙන place එක වෙනස් කරනවා settle down වෙන්න. එතනත් මට පොඩ්ඩක් ගැල්ලුවේ නෑ වගේ. okay anyways අපි යමු ගහක් හොයාගෙන. මේ හරි jungle biome එකක් එහෙම තියෙනවද දන්නේ නැහැ. උඩට යන්න තවත් තියෙනවා village එක. ඇත්තටම කියනවා මේ place එක තවුලක් නැහැ. ඒ පැත්තේ අනිවාර්යෙන් තියෙන්න ඕන biome එකක්. මම හිතන විදියට. okay මම දැන් ලා ඉන්න තියෙනවා farm එක ගිනි අරගෙන. අපි යමු jungle එකක් හොයන්න. okay friends ඉතින් මට jungle එකක් හම්බෙන්නේ නැති පාටයි. මම jungle එකක් හොයාගෙන පට ගාලා ආයෙත් එක්ක set වෙනවා. so guys as I expected මට gas ටිකක් හම්බුණා. okay මම මේ ටික පට ගාලා කඩා ගන්න. okay අපි ආයෙ වැඩිට යමු. රෑ වෙන කලින් මේ ටික ඉවර කරගන්න ඕන. පට ගාලා මම exit ගන්නවා. ඉදිරියට ගොඩක් කඩ තියෙනවා guys ඉතින් දිගටම සුසීම කෝණයකට සෙට් වෙලා ඉන්න කියලා මම කියනවා. okay stack එකක්වත් තියෙන්න ඕන wood plank. oak log stack එකක්වත් තියෙන්න ඕන අඩුම ගානේ. ඊට පස්සේ අපි dirt ටිකකුත් උන අපේ land එක expand කරගන්න. ඒ ටිකත් අපි මට ගාලා කරගමු. okay අපිට දැනට තියෙනවා ඕක් ලොග් 27ක්.
ගයිස් ඔයාලට මේක බෝරින් වෙන නිසා මම පට ගාලා ඌ ටික කඩාගෙන ඉවරලා ආයි සෙට් වෙනවා. Okay guys, මටත් දැන් කම්මැලි වෙලා තියෙන්නේ මේ විදියට මේ කඩකට ඉඳලා මගේ එක්ස් එකත් මට බයි කිව්වා. හරි කොහම හරි කඩ ගාලා පිටි කඩාව. තව 13ක් වගේ තමයි කඩා ගන්න ඕන. කවන්නේ එන්න කාලකන්ණි වැස්සුත් ආවා. කවන්නේ අපිට මේ වොක් ටික ඇති අපිට තාම දිනුනත් අන් පස්සේ වෙලා කියලා ගමු. WhatsApp email එකේ තමයි බලන්නේ. බලන්න විතරම කලවෙන්නේ. ඕකේ. තන්නේ මම අතරමං වුණා. හරි. එහෙම මේ සුසින්වා කාටවත් මම කරන්න බෑ. මහාගත්ත මම ආයෙ මෙන්න කියලා. ආයෙ කට ගාලා යමු. සෞතන තන්ඩිස්ටෝම් යන්න නේ මම හිතන්නේ. තන්ඩිස්ටෝම් එකක් නෝ හොඳයි. හරි පුළුවන් නැත්නම් වැස්සි කරනකම් මට ඉන්න එක. ඕකේ. වැස්සෙත් නාලා වතුරෙත් නානකොට අමුතු මාතලයක් තියෙනවා. කොහොම කොහමද? දැන් කම්මැලි කමන්නේ. ඔයාලට කම්මැලි නිසා මම පට ගාලා විලේජ් එකට ටිකයි සෙට් වෙනවා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් මම මේ විදිහට විලේජ් එකට ආවා. අපි දැන් රැ වෙලා තින්නේ. මම නිදා ගන්න යන්නත් ඕන. මොබ්ල ස්පෝන් වෙන කලින් අපි පට ගාලා ගිහලා නිදාගෙන ඊළඟ දවසේ සෙට් මට මගේ දිගට ඇපල් ටිකක් හම්බුණා ගයිස්. මම ටිකක් කන්න දෙයක් නෑ තියෙන දැනටමත්. අපිට අතර ගන්න. නියපා කැන්ඩීලා වගේ. සෙල් ඩවුන් එක කරලා. Okay, another brand new day. Okay friends, කොහොම හරි දැනටමත් විනාඩි 14ක් ගෙවිලා තියෙනවා. මම හිතන්නේ අද අපි වීඩියෝ එක මෙතනින් නවත්තන්න ඕන. එලෙස මෙලෙස කෙලෙස මිනිමාටපත් වෙන්නේ අපේ Minecraft Survival series එකේ පළවෙනි වීඩියෝ එක. So ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු right? So එතකන් stay tuned. BS ඉවරයි කියලා නේ හිතුවේ. ඉවර නෑ. ඔය ඉතින් channel එක පිළිබඳ වැඩිදුර විස්තර මෙතන සිට. Okay, මේ channel එකේ නම තමයි සුසීමා. මම මේක play කරන්නේ Minecraft සම්බන්ධ හෝ Minecraft related දේවල් විතරයි. Okay, මගේ අදහස ඉස්සරහට change වුණොත් මං හිතන් ඉන්නා මොනවා හරි side games ගේන්න. Okay, ඉතින් පස්සේ ගියාම මම බලාපොරොත්තු වෙනවා මේකේ Minecraft survival series නැතුව ඊට අමතරව horror series ඒ වගේම team up වෙන ඒවා එක එක servers නැත්නම් bed wars PvP ඔය ටික මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ගේන්න. so ඉතින් උපරිම සබ් එකක් ඔයාලගෙන් මට ඕන. okay තවත් surprises ගොඩක් ඉස්සරහට තියෙනවා. මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ Minecraft play කරන්න මං විතරක් නෙවෙයි ඉන්නේ. තව කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය මං ඉස්සරහට හඳුන්වා දෙන්න. okay WhatsApp channel එක හදලා තියෙනවා. WhatsApp channel එකේ link එක ඇති bio එකේ. නැත්නම් මම description එකට දාලා තියන්නම්. Discord server එක තියෙනවා. Discord server එකේ link එකත් මම description එකෙන් දාලා තියන්නම්. ඒකෙත් තාම වැඩ ඉවර නෑ. ඔයාලා join වෙලා ඉන්න. මම ඔය දෙකටම මගේ latest update
ඉස්සරහට එන්න තියෙන දේවල් ගැන එක එක නිවුස් දානවා. සෝ ඔයාලට හිතන දේවල් එක්ස්ප්‍රෙෂන්ස් ගොඩක් තියෙන කියන දේවල් අඩුපාඩු ඒව සේරම කමෙන්ට් බොක්ස් එකේ දාලා තියන්න. මම පුළුවන් දේවල් හදාගන්න බලන්නම්. සෝ දිගටම සෙට් වෙලා ඉන්න සුසීමත් එක්ක. සෝ ඉතින් ගිහලා එන්න. BS